විසින් අපේ රැහෙව් නාට්‍ය කණ්ඩායම අපි මීට වසර ගානකට පෙර නාපෝලි නාට්‍ය කලාව ගැන සුසු හොඳ හැකියාවක් තියෙන නාට්‍ය කලාව ගැන පුදුම අවබෝධයක් තියෙන කට්ටියක් එකතු වෙලා පටන් ගත්තේ තමයි අපේ රැහෙව්. එම නාට්‍ය කණ්ඩායම තුලින් විවේච ගොඩක් නාට්‍ය තියෙනවා. එන ප්‍රධානත්වය ගන්න මංගලේශ මහත්මයා පටන් ගත්ත නාට්‍ය අතරේ චුල්ලාන රජාන වගේ නාට්‍ය වලින් අපි දායකත්වය දීලා තිබුණා. එහෙම තව ඉදිරියට එන මේ කනකොක්කු නාට්‍ය හැරීගේ චරිතය හොඳ සාධාරණත්වයක් දෙන අතර එම නාට්‍ය පොදු දායකත්වයක් දෙමින් මේ හැම වැඩ කටයුත්තක්ම සාර්ථක කරගන්නට මංගලේශ මහත්මයාට සහයෝගය දෙනවා. ඒ වගේම මම දකින විදිහට කනකොක්කු නාට්‍ය මෙතෙක් යුරෝපයේ බිහි නොවුණු ස්වතන්ත්‍ර නාට්‍ය අතරින් හොඳම නාට්‍ය බවට පත් වෙන බව මම ස්ථිරව කියනවා. මොකද මම මෙතෙක් කල් මම දැකලා නැහැ යුරෝපයෙන් මෙතෙක් මේ වගේ නාට්‍යයක්. හොඳ නාට්‍යයක් ශ්‍රී ලාංකිකයන් ජීවත් වෙන යුරෝපයේ. එන ශ්‍රී ලංකාව අපි අතරේ. දැන් නම් ඔබට කතා කරන්න ඕන. නිකුරේ මරුණොකා ඇත්ත කියපන්. ඔව්. කනකොක්කු නාට්‍යයේ වැඩකටයුතුකම අවසාන එන්න නොවැම්බර් 10 ඇවිත් බලන්න. උඹ සැමට විවේචන සෑම දෙයක් ඉදිරිපත් කරන්න. ඇවිත් නාට්‍ය බලන්න. නාට්‍ය රස විඳින්න. යුරෝපයේ නාපෝලි නගරයේ ඉන්න කලා එකමුතුවක් එකතු වී කරන හොඳ වැඩකටයුත්තක් ලෙස මම දකිනවා. කනකොක්කු නාට්‍ය ජයශ්‍රී